ලස්සන මල් ටිකක් තියෙනවා. මේ යනවා දෙවියකට කොෆි එකක් අරන් එන්න. හෙට දෙපාන්දර වැඩ තියෙනවා. ඉතින් මේ ආයෙ වැඩට යන ගමන් ගිහිල්ලා කොෆි එක යන ගමන් කොෆි එකක් ගන්න ටයිම් නෑ. මොකද උදේට නිදා ගන්න තියෙන විනාඩි 5 මාර වටිනවා මේ සීතලත් එක්ක. අද නම් දෙපාන්දර ටිකක් පැස්සා. ටිකක් කොහොම වෙයිද දන්නේ නෑ. මෙයාට සිගරට් එකක් බීලා වගේ දුම් දාන්න පුළුවන්. මේ දවස්වල මේ සිගරට් එහෙම විකිනනවා වැඩි. මොකද මේ සීතල වැඩි නේ. ඒක අතින් බොන්න බෑ. මම දැක්ක මෙතන කලර් ලයිට් එක ළඟ කෙනෙක් ඉන්නවා. පෙනි ඉතින් මම තිබිහිට ආවා. එයා පැනලා ඉවරයි. දැන් ඉතින් මම තව ටිකක් කියලා මෙතන බලාගෙන ඉන්නවා. අද සීතල වැඩි. ඇඟිලි නිකන් මේ වැඩ කරන්නේ නැහැ නිකන් අර ඇඟිලි ඇතුලෙන් කැක්කුමයි සීතල වැඩි නිසා. උණුහුම් වෙන්න නම් අන්න මේ ළඟම තියෙනවා. ඔකට ගියා නම් ඉතින් අර ඇඟ රත් කරගන්න පුළුවන්. මට කොළ පාට වැටෙයිද? වැටේ හරි. මේකේ මේ භාගයක් යද්දි සමහරවිට රතු පාට වෙනවා. අද කොහොමද මගේ වේගෙ? හරි මගේ ස්පීඩ් එක හොඳයි සීතලට. ඉක්මනට ආවා. ඉතින් මම දැන් යනවා. මම සමහරවිට මම යන්නේ වටයක්ද මොකද? රාල් පැත්තෙන් තව පැත්තක් තියෙනවා යන්න. තාම මම මේ පැත්තෙන් ඇවිල්ලා නෑ. මේ පැත්ත දුරයිද කොහෙද? එද්දි මේ පැත්තෙන් ඇවිල්ලා බලමු. මේ චයිනීස් කඩ ගොඩක් තියෙනවා මේ හරියේ. අපි ඉතින් තාම ලංකාවේ පුරුද්දට බත් කනවා නෙමෙයි. මේ ගොඩක් අය ඉතින් මං ඉන්න හරියේ කඩවල පොලිම සමහර වෙලාවට කඩේ ඇතුලේ ටිකක් ඉන්නවා. ඒ කඩේ කාලි වරනකන් එළියේ පොලිමක් තියෙනවා. ඒ තරම්ම මං හිතන්නේ කෑම රස ඇති. සමහර විට මේ අපි යන මේ ලංකාවේ කෙල්ල යන කම්මැලි නැති වුණාට මේ මෙහි අය කම්මැලි ඇති මං හිතන්නේ. දැන් මම ඇල්ඩි එකට කිට්ටුවා. මෙන්න මේ මෙතන මේ ෂොප් එකේ එළියේ දාලා තියෙන මේ මෙතන කඩි ඩොලර් 2 ඉන්න බඩු තියෙන එක ජාති. මම ගිහිල්ලා නැහැ හැබැයි මේ මම දැකලා තියෙනවා මෙතනින් එද්දි දාලා තියෙන එක දුම් තියෙනවා. ඉතින් ඒක කැජමැටික් කැලි තියෙනවා. සීතල අයිස්ක්‍රීම් එකක් කනවා නම් මෙන්න කඩේ. එතන මේ දැන් ෂොප් එක ගහලා ඉන්න මේ සීතලේ මෙන්න මෙතනින් වාඩි වෙලා අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන් ආසාවට. මේ අර සීතලේ අයිස්ක්‍රීම් කද්දිත් පොඩි මෙව් එකක් තියෙනවානේ. දන්නේ නැද්ද? ඔයාලා කාලා ඇති නේද? හෙම්බ්‍රිස්සා මං සුස්කකය. මේ මට ගෙදෙන්න තිබ්බේ නෑ හෙම්බ්‍රිස්සා. හැබැයි දැන් මේ විනාඩි 5කට කලින් වගේ තමයි අත් මේක හැදිලා තියෙන්නේ. මේ සීතලේ ඇවිල්ලා. පාර පැනලා ඇල්ඩි එකට මම යනවා. මම යන්නේ මිල්ක් එකක් ගන්න. කවදාවත් එක බඩුවක් ගන්න ඇවිල්ලා ඒක විතරක් අරන් ගිහිල්ලා නැහැ මම. මේ අතේ තියෙන ගානකට තට්ටු වෙනවා ඉතින්. අද මම මේ ගෙදරදී හිතන්න ආවේ මිල්ක් එක විතරයි ගන්න කියලා. බලමු මට ඒ විදිහටම වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ගත්තා. ඒකෙත් මොනවද හිරිලා මේ කුඩේ ගත්තා. මෙතන බලන්න යන්න දොඩම් තියෙනවා දැක්කනේ. ගත්තනින්ම මගේ මනස විකෘති වෙනවා මේව දැකලා. අලිපේ ඉදිරියද
මම හරි ආසයි මේකට. මේ ලංකාවේදී ගණන් ගන්න ලංකාවේ තියෙනකොට මේ රටවල් වලට ආවට පස්සේ මේ සල්ලි දීලා ගන්නවා. මේක හොඳයි වගේ. පහය නුන මේ දැන්ටි $6. ඔන්න එතනින්ම මම කියලා මේ ආපු එක වෙනස් වුණා. අවකඩෝ දැක්කම හිත හදාගන්න බැරිව ගියා. දොඩම් තියෙනවා. පහයි ගානයි. එතන ඔච්චර තියෙනවද? ග්‍රෑම් 75. කිලෝ එකක් 3යි ගන්නට ගන්න එක. මෙතන තමයි 69 මම මේ ඌල්වත් එකකින් ගත්තා. $3යි ගන්නට කිලෝ එක. ඒත් ග්‍රෑම් 750යි තියෙන එක මට ලබයි. මේ පැත්ත නම් බලන්නවත් නෑ මම. මේවට මං ආස නෑනේ. එතනින් චොකලට්. ගණන් ගන්න එපා හයි ස්පීඩ් යනවා. සීතල වැඩි නිසා. එළියේ ඉඳලා සීතල වැඩි. මෙන්න මේක උදේ ළමයි මේ හදිස්සියකට බඩගින්න ලකුණුහම මම ගෙදර ගෙනියපු දෙකක් විතර තියෙන නිසා මම අද ගන්නෙ නැහැ. මේ ඔන්නවා දෙක එකක් ගන්න. To the registers, please. almond milk ගන්නවා. පෙන්නන්නකො මම අද පොඩි බඩුවක් හදන්න යන්නේ. almond එක sugar free එකද ගන්නේ coconut milk almond seed එක ගමු අපි 2.45 එක original. Make a source of calcium, low cholesterol. Make a හොඳයිද? නෑ. on seat එක මේක ගමු. fat free එක. අපි almond milk එකකුත් ගත්තා. එච්චරයි නේද? මේ දවස්වල මේ මම්මි ගන්න කපනා කරේ ටිෂු එකක් චූටි එකක් සතන් නුනමයයි and ටේස් එක මේක වටිනවා මේක 20ක් තියෙනවා මේ මොනවාද වැඩට ගියාම නිතරම මේ සැනිටයිසර් කරන්න කැමති නැහැ මම අද ඒක නිසා ඒක ගත්තා ඔලිව් එක මේක ගණන් වැඩි වෙලානේ අද ඔලිව් නැහැ ඊට පස්සේ bread on it බන් එකක් කියනවා මේක කීයක් තියෙන 6 pack එක හොඳද මොකද්ද ගන්නේ බ්‍රෙඩ් නම් හම්බුනා මේකේ මේක තියෙන හතරයි හැබැයි ඒක රස පාටයි චූටි එකක් තියෙනවා
හොඳයි වගේ. බග ඉවර ඒ ඇති හරි මං ආවේ එකක් ගන්න විතරයි දැන් කාර වෙලා තව එකේම ගත්තා මොනවද මට ගියා මේ බඩු ටිකට මොකද මේ හරි අර පැත්තෙන් පිටපතින් ගිහින් බලමු එහාට ගිහින් පැත්ත ළඟයි ආව පැත්තෙන් නැතුව වෙන පැත්තකින් යන්නේ දැන් මේ මට මේ බඩු ටිකට ගියා ඩොලර් 15.7 84 මේ ආවේ මේක ගන්න මේක පකයි ගන්නයි ඉතින් 4 යනුම් ගන්න කියන්නේ ඩොලර් 5 වගේ ඊට පස්සේ ආමන් මිල්ක් එකක් ගන්න ඕනේ කවුන්න ඊට පස්සේ පැටිෂුවක් ගන්න ඕනේ ඊට පස්සේ තව මොකක්ද මම තව ඕනේ බන් එකක් ගන්න කොහමද ඒ ටිකේ ඩොලර් 15ක් ගියා ඔන්නෝම තමයි මම කිව්වේ එකක් ගන්න කියලා මම හිතන් ආවට මට අන්තිමට මේ එකක් ගන්න වෙන්නේ නැහැ කවදාවත් අනිත් දේවල් අනවශ්‍ය දේවල් නෙවෙයි හැබැයි අවශ්‍යයි උනාට ඉතින් මම හිතන් ඉන්නේ ගන්න නෙවෙයිනේ උනාට ඉතින් මම ගන්න බෑග් එක ගාමින් යනවා මම මේ අහක බලන්න කිල්ල අර පණිවිඩ ඕන්න ආතර ඉස්සරහට ගිහින් මේ බෑග් එකත් ෆෝන් එකක් ගැසි ඉන්නේ මම අනිත් අතින් හරිය මරණ අල්ලන් ඉන්නේ බාරයි බෑග් එක මිල්ක් එක හරි මාරු කරගත්තා නිකන් මොකටද අපහසුතාවයෙන් අරන් යන්නේ ලීටර් 3ක් මිල්ක් ලීටර් මේ ලීටර් 3ක් වල 5 ගානක් වගේ තමයි මට හරියට මතක නැහැ ඒ වගේ ගාන 5ට වැඩි නෑ නැහැ මේ ෆ්‍රෙෂ් මිල්ක් එක මේක පිබනවා වගේ නෙමෙයි හැබැයි මේ දවස්වල සෙම ඒක ඉතින් අර උදේට නිදිමතත් එක්ක සීතලත් එක්ක කොෆි එකක් බීවට පස්සේ ආව ඉංග්‍රීසියාව හැදෙනවාද කියන එක පොඩ්ඩකට විතර අමතක වෙනවා ඔන්න ලයිට් එක පස් වෙන්නයි යන්නේ මදුවන්නයි යන්නේ හරි හරි
ඉතින් දුවනවා. හරි. හැමදාම කල ලයිට් එක පැනලා පාරෙන් එහාට වෙන්න කලින් රතු වෙලා ඉවරයි. ඒ යද්දි නම් ඒක උන්නේ මෙතනදි බෑග් එක බරත් එක්ක චුට්ටක් මම ස්ලෝ වුණා. මෙන්න මට දැන් එනවා එක මස් සුවඳ වල්ලනවා. ඒක ජාති සුවඳ වල්ලනවා. මොකද දැන් මේ සීතලත් එක්ක මේ පැත්තේ හොඳට අර කැම කඩ ටික අවසන් එකම කරන්නේ. ඒක සුවඳ එනවා. ආයෙත් මේ අතට ගන්න. මේ තියෙන ආයෙ මේ මල් ටික හරිම ලස්සනයි මල් ටික. හැම ගහකම කොළ මෙහි ඕටම් එකට හැලෙන්නේ නැහැ. හැලෙන ගස් ටිකක් තියෙනවා. ඒවා ඉතින් හැම ඕටම් එකටම හැලෙනවා. මේ වගේ ඒවා අර තමන්ට ඕන වෙලාවට විතරයි කොළ ටික හැලෙන්නේ. දීලා ගානට මහට ඕන වෙලාවට කොළ ටික හැලෙනවා. ඒක ඕටම් එකට කියලා නෑ. මෙන්න මේ තියෙන තව දාලා මෙහි කුණු ගොඩක් වෙලාවට මේ අයින් වෙනවා කියන්නේ මේ ඉන්න එක ගෙනත් තියෙනවනේ මුතු කෙවාගෙන එළිය කුණු ගෙඩියට දාලා ගාඩුකින් අර මේ ලොකු හුලඟක් එහෙම ආවට පස්සේ මේ සෙරම හුලඟ යනවා. කාලයක් කර මෙහි තිබ්බ හීදිය මේ අර මේ හුලඟත් එක්ක බින්දුව මෙන්නේ තියෙන බින් මේ වගේ අර කුණු ගෙනිහිල්ලා පිස් එක තිබ්බට පස්සේ කුණුගොඩ වීසිවල මේ වගේ මේ බෝඩ් එකට වැට්ටහම වාහන වල හැදිලා ඒක කැලි ගෑවිලා එහෙම තියෙනවා. ඒක නිසා මේ දවස් ගාන දවස් අද දෙක අද ඇතුළත ඒවා ආයෙමත් ගෙදරට ගෙනියන්න ඕනේ කියලා. දැන් නම් එහෙම ගොඩ දවසක් පාරේ තියෙන්නේ නැහැ. ඒක නිසා බී. ඔන්න එහෙමයි. මේ සීතලේ වැඩ සිද්ධ වුණා. කඩේ ගියේ. හෙට උදේට මම වැඩ. තව දෙන්න වීඩියෝ එකක් දාන්නයි.